ආයිබෝල් ලොකු තාත්තා YouTube channel එකෙන් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ තියෙන මේ අඩු රූල සම්බන්ධ දෙයක් තමයි. ඒ කියන්නේ මේක මේ විනිවිද පේන අඩු රූලක්. මේ අඩු රූලේ අපි සාමාන්‍යයෙන් අපි බලන ඕන මේක දැන් අපි මෙන්න මේ වගේ මෙහෙම තියලා දැන් මේ වගේ මේ කොලයක් අරගෙන කොලයක් මොනවා හරි පාට මේ වගේ තියෙන දෙයක් සුදු පාට කොලයක් අපි අරගෙන අපිට කියනවා මේක සාමාන්‍යයෙන් අඟල් 6ක් වගේ ලකුණු කරන්න කියලා. ඒ කියන්නේ අපි මේ වගේ තැනකින් මෙහෙම ඉරක් ඇඳලා මෙතනින් මේ වගේ ලකුණු කරලා මෙහෙම ඉරක් අපිට ඇඳ ගන්න පුළුවන්. ඒ විදිහට ඇඳගත්තට පස්සේ දැන් ඒක අඟල් 6ක් කියලා පේනවා. අපි මේ වගේ කළු පාට පටියක් දුන්නොත් මේ රූල් එක මෙහෙම තියුවම අපිට දැන් මේක දැන් අපිට මේ වගේ කළු පාට පටියක් මෙහෙම තියුවම අපිට මේ රූල් එක තියුවම අපිට අඟල් ගාණක් සෙන්ටිමීටර ප්‍රමාණයක් මුකුත්ම පේන්නේ නැහැ. අපි ඒක කරගන්නේ මේක මේ වුණාට මේක උඩ මේ පටියෙම තියලා අපිට කරගන්න පුළුවන් ඇඳ ගන්න පුළුවන්. මම මේ නිර්මාණයක් ඔයාලට කරලා පෙන්නන්න හදන්නේ. මම මීට ඉස්සෙල්ලා කරපු නිර්මාණයක දැන් මම ඔයාලට දෙයක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම දෙයක් හදගස්සලා තියෙනවා. මේක මෙහෙම තියුවත් පේනවා. මේක මේ විදිහට තියුවත් පේනවා. මේක මේ විදිහට තියුවත් පේනවා. මේක අපි හදන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ අඩු රූලක් අපි අරගෙන මෙන්න මේ තියෙන්නේ ගම් ටේප්. එහෙම නැත්නම් අපි ඒකට මේ කියනවා දැන් ඔය ෆාමසි වල නම් තියෙන මේකට අපි කියනවා සර්ජිකල් ප්ලාස්ටර් කියලා. සර්ජිකල් ප්ලාස්ටර් ගුවන් මේක ෆාමසි එකෙන් ගන්න පුළුවන්. නැත්නම් මේක ඔයාලට ගම් ටිකක් මෙහෙම ගාලා කඩදාසි පටියක් මේ විදිහට අලව ගන්න පුළුවන් සුදු පාටින්. සුදු පාට කඩදාසි පටිය මේ විදිහට දිගට මේ විදිහට මෙහෙම අලව ගන්න පුළුවන්. ඔව් ඒ වගේ තමයි දැන් මේක සාමාන්‍යයෙන් පොඩි ළමයෙකුට නම් මේක කොහොම හරි බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයස මුහුපුරා ගියපු කෙනෙකුට මේක බලා ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ විදිහට තියෙන පස්සේ මේක කොහොමවත් වයස මුහුපුරා ගිය කෙනෙකුට බලා ගන්න අමාරුයි. ඒක නිසා මම මේ විදිහට දෙයක් කරලා තියෙන්නේ. මේක පුළුවන් මේ විදිහට තිබ්බා ඕනම කළු පාට දුඹුරු පාට ඕනම ඒ කියන්නේ තද වර්ණයක තියෙන. ඒකදී අපිට මේක මේ විදිහට තියලා බලන්න පුළුවන්. අපි එහෙනම් දැන් මේක බලමු. මේක අපි හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මේ වගේ අඩිපටි අරගෙන අපි මේ වගේ මේ ගම් ටේප් එකෙන් එහෙම නැත්නම් අපි ඒකට කියනවා සර්ජිකල් ටේප් එකක් අරගෙන අපි මේ විදිහට මෙන්න මේ විදිහට අපි අරගන්න ඕන. අරගෙන මෙන්න මේ විදිහට මේක දිගට ගාගෙන මේ කියන්නේ අලවගෙන එන්න ඕන. අපි ඊට පස්සේ දැන් මේ එක පැත්තකට මේ එක ඉලක්කම් පටියකට මේ වගේ අපි අලව ගත්තා. ඊට පස්සේ අපි දැන් මෙතනින් මේක කපලා ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ දැන් අනිත් පෙළ තියෙන පැත්තට ඒ විදිහටම මේ විදිහට අලව ගන්න ඕන. මෙන්න මේ විදිහට දැන් මේ විදිහට මොහොම අලවනවා. මේක මේ විදිහට මලවනවා. ඔයාලට ටේප් එකක් වගේ ගත්තොත් ලේසියෙන්ම කරන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් අපි සුදු පාට කොලයක් හරි කළු පාට මොනවා හරි විශේෂයෙන්ම පාට කොලයක් අපි අරගෙන වෙල්ල මේ විදිහට අලවන්න ගියොත් ඒකට වෙන්නේ කොලේ ගුලි ගැහෙන බලනවා. එක විදි හැඩ යන්න බලන හින්දා මෙන්න දැන් ඒ විදිහට දැන් අලවගත්ත අඩු රූල මේ විදිහට අලවගත්තට පස්සේ ඔයාලා ඕනම කෙනෙකුට මේ විදිහට තියලා මනින්න පුළුවන්. මම මේ දැන් ඉස්සෙල්ලා පෙන්නපු අඩු රූල් මේක. මේ දැන් කරගත්ත අඩු රූල් මේක. ඒ වගේ මේ වගේ තියාගත්තා අපිට ඕන තැනක ඒ වගේ තමයි මේ වගේ දැන් සුදු පාට එක වුණත් මේක තිබ්බ ගමන් හොඳට පේනවා. මේක දැන් මම මේ කරපු නිර්මාණේ ඔයාලට ඒ කියන්නේ විශේෂයෙන් පාසල් ළමුන්ට මේක විශේෂත්වයක් තියෙනවා. දැන් දිග අඩු රෝල අනිත් එක තමයි භාග්‍ය අඩු රෝල මේ වගේ දෙයක් අරගෙන වෙලා ඔයාලා මේ වගේ දෙයක් කරලා බලන්න. මෙන්න මේ විදිහට කළු පාට කොලයකට තිබ්බම අපිට ඕන තැනකින් මේ වගේ ලකුණු කොල්ල මේ වගේ පෑනකින් හරි වර්ණ මොනවා හරි දෙන්නේ කියන්නේ
සුදු පාට වර්ණයක් තියෙන දෙකකින් හරි අපිට ඒක ඇඳ ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්. තවත් මේ වගේ නිර්මාණ වලින් හම් වෙනකන් ඔයාලටම සුබ දවසක්. ලොකු තාත්තා YouTube channel එකෙන් තවත් මේ වගේ නිර්මාණ මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.